තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පහත පරිදි වේ. 2025යි 3.24 සිට 2025යි 3.30 දක්වා. තීරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 155යි 177යි. සුදු සීනි කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 217යි 240යි. පරිප්පු කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 260යි 283යි. ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 150යි 187යි. ඉන්දියාවෙන් ආනයනය කරන ලද බීලුණු කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 140යි 170යි. ආනයනික බීලුණු පාකිස්තාන කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 100යි 115යි. ආනයනික රතුලූණු කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 290යි 320යි. වියලි හාල් මැස්සන් තායිලන්ත කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 813යි 895යි. අනෙකුත් වියලි හාල් මැස්සන් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 650යි 723යි. වියලි මිරිස් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 650යි 733යි. සුදු බිත්තර 1ක මිල පරාසය රුපියල් 26යි 32යි. දුඹුරු බිත්තර 1ක මිල පරාසය රුපියල් 28යි 34යි. දේශීය තින්කල මාළු ටූනා ග්‍රෑම් 425 මිල පරාසය රුපියල් 300යි 380යි. දේශීය තින්කල මාළු මැකරල් ග්‍රෑම් 425 මිල පරාසය රුපියල් 330යි 420යි. ආනයනික තින්කල මාළු ග්‍රෑම් 425 මිල පරාසය රුපියල් 350යි 415යි. දේශීය සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 215යි 220යි. දේශීය රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 214යි 220යි. දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 215යි 230යි. ආනයනික කැකුළු සහල් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 200යි 210යි. ආනයනික නාඩු සහල් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 210යි 220යි. සම සහිත බොයිලර් කුකුල් මස් කිලෝග්‍රෑම් 1ක මිල පරාසය රුපියල් 800යි 995යි. සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ග්‍රෑම් 400ය මිල පරාසය රුපියල් 950යි 1090යි. ඔබ වෙළඳපොළට ගොස් භාණ්ඩ මිලදී ගැනීමේදී ප්‍රථමයෙන් මිල පුවරුව පරීක්ෂා කරන්න. ඇස්තමේන්තු මිල පරාසය තුළම මිලදී ගැනීමට කටයුතු කරන්න. එම පරාසයන් තුළ විකිණීමට ඉදිරිපත් කර නොමැති නම් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට විකල්පයන් සඳහා යොමු වන්න. සදාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් සබුද්ධිමත් පාරිභෝගිකයෙකු ලෙස වෙළඳපොලේදී අපි හැසිරෙමු.